ඒ පුංචි කෙටි චිත්‍රපටයක් බලන්න සිදුවෙන දේ. අයියයි මල්ලී ඉස්කෝලේ ඇරිලා ගෙදර යන ගමන්. ඒ අද්දී අයියා මල්ලිගෙන් අහනවා සෑම් ඔයා ලොකු වෙලා කවුරු වෙන්නද කැමති? මම ලොකු වෙලා සත්තු බලාගන්න කෙනෙක් වෙන්නයි කැමති. ඒක ඇත්තටම ගොඩක් හොඳයි. දන්නවද සෑම් මට වෙන්න ඕනේ විද්‍යාඥයෙක්. අර චිත්‍රපටිවලින්නවා වගේ මගේම කියලා විද්‍යාකාරයක් හදාගෙන. එහෙම කිය මේ අයියා යද්දී එක පාරටම නවතිනවා. එයාගේ මල්ලි එයා ළඟ නෑ. අයියා වටපිට බලද්දි දකිනවා මල්ලි පුංචි සෙල්ලම් බඩු කඩයක් ළඟ නතර වෙලා ලස්සන සෙල්ලම් තාරාවෙක් දිහා බලාගෙන ඉන්නවා. ටික වෙලාවකින් අයියයි මල්ලි ඒ සෙල්ලම් බඩු කඩේට ඇතුල් වෙනවා. කඩේ මුදලාලි කියනවා මගේ සෙල්ලම් බඩු කඩේට ඔය දෙන්නව ආදරෙන් පිළිගන්නවා. ඔය දෙන්නට මගෙන් මොකක් හරි උදව්වක් ඕනෙද? ඔව් මගේ මල්ලිට සෙල්ලම් බඩුවක් ඕනෙලු. එයා දන්නව ඒක තියෙන තැන. එහෙම කියලා අයියයි මල්ලි ගිහින් ඒ සෙල්ලම් තාරාවව අරගෙන එනවා. අයියා අහනවා මේක කීයක් වෙනවද සර්? ඔයා මේක ඔයාගේ මල්ලිට දරන් දෙන්නේ. ඔව් සර්. ඒක ගොඩක් අපූරු වැඩක් පුංචි කොල්ලෝ. හොඳයි ඔයාට මේ වෙනුවෙන් මට කීයක් දුන්න හැකිද? අයියා සාක්කුවට අත දානවා. සාක්කුවෙන් එළියට ගන්නේ එයා ළඟ තිබුණු සෙල්ලම් බඩු කෑලි කිහිපයක්. ඔයාට ඒ ඇතිවෙයිද? වැඩිපුරත් එක්ක තියෙනවා. මේ මට ඇති. මේ ටික ඔයාට. ඔන්න මේක ඔයාට. අයියයි මල්ලි නික්මිලා ගියා. මේ සිදුවීම බලන් හිටපු කඩේ සේවකයා මුදලාලි ළඟට ඇවිත් අහනවා සර් ඇයි මේ පුංචි සෙල්ලම් බඩු කෑලි කීපයක් අරගෙන අර තාරාවව ගෙනියන්න දුන්නේ? ඒක ගොඩක් වටින එකක්. එතකොට මුදලාලි කිව්වේ මෙහෙම දෙයක්. ඔයා වැරදි. මගේ ගාව ඕනෑවටත් වඩා සෙල්ලම් බඩු තියෙනවා. ඒත් අර කොල්ලට ඒ පුංචි සෙල්ලම් බඩු කෑලි ටික තමයි ඒ වෙලාවේ යා ළඟ තිබ්බ වටිනම දේ. සල්ලි කියන්නේ වටිනම දේ නෙවෙයි. එයා ලොකු වෙද්දි ඒ දේ තේරුම් ගන්න ඕනේ. එයාට ලොකු වුණාම හිතෙයි සල්ලි තමයි හැමදේම කියලා. හැබැයි පුංචි සෙල්ලම් බඩු කෑලි කීපයකට මම එයාට තාරාවෙක් දුන්න කියලා මතක් වෙද්දී සල්ලි කියන්නේ වටිනම දේ නෙවෙයි කියලා එයාට තේරෙයි. මම කරපු දෙයින් එයා ඉගෙන ගන්නවා මේ ලෝකේ කරුණාවන්ත මිනිස්සුන්ගෙන් පිරීලා කියලා. මම එහෙම නොකළනම් එයා හිතයි මිනිස්සු හරි නපුරුයි. සල්ලි තමයි හැමදේම කියලා. මේකෙන් එයා ඉගෙන ගන්නවා අද මම කලා වගේ එයත් හැමෝටම කරුණාවන්ත වෙන්න ඕනෙ කියලා. ඉතින් හිතන්න ලෝකෙට කරුණාවන්ත වෙන්න. ලෝකයම ඔබට කරුණාවන්ත වේවි. ආකල්පයෙන්ම වෙනස් වෙන්න.